දේශරත්තා බුද්ධ සම්පන්න වූ ගුණබර කාරුණික පින්වත්නි, අද දවසට මේ සීල භාවනා වැඩසටහනේ සමාරම්භක අවස්ථාව බුද්ධ ආදී රත්නත්‍රයේ විශේෂ වන්දනාමාන සිද්ධ කර ගන්නට යෙදුණා. පරිත්‍රාණ දේශනාවන් සිද්ධ කළා. දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් ආදී සිද්ධ කරලා ආශිර්වාදයන් ලබාගෙන පින් පුරවාගත් වාසනාවන්ත අවස්ථාව. ඊයේ දවසත් නොසිස් දවසක් බවට පත් කරගෙන පින් පුරවා ගන්නට යෙදුණා. අද දවසත් මේ විදියට ආරම්භ කරලා සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ගුණධම් පිළිවෙත් පාරමිතාවන් පුරා ගන්නා වූ අවස්ථාවයි ඉදිරියට තිබෙන්නේ. විවිධ ලෝතර ශාන්තිනායක ධර්මරාජ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ ලෝකයේ පවතිනා වූ ආකාරය පිළිබඳව. මේ ලෝකය පවතින්නේ පින්වතුනේ පුජ්‍යලයාගේ කර්ම සහ කර්ම විපාක හේතු කොටගෙන විසුද්ධි මාර්ගයේ නම් වූ වටිනා ග්‍රන්ථී සඳහන් කරනවා මේ ලෝකේ පවතිනා වූ ආකාරය ගැන. කම්මා විපාකාවත්තං තේ විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්භවෝ හෝති එවං ලෝකෝ පවත්තති. එවං ලෝකෝ පවත්තති. ඒ විදියටයි ලෝකේ පවතින්නේ. කොමන විදියටද? කම්මා විපාකාවත්තන්ති සතුපන් සත්වයා විසින් කර්ම රැස් කරනවා. පුණ්‍ය කර්ම සහ අපුණ්‍ය කර්මයන් රැස් කරනවා. පින්කම් රැස් කරනවා, පව්කම් රැස් කරනවා. විපාකෝ කම්ම සම්භවෝ ඒ රැස් කරන ලද්දා වූ කර්මයේ විපාක වාර ලබා දීම පිණිස මතු යලිත් තැනක උඩ උත්පත්තියක් ලබා දෙනවා. ඒ අලුත් තැන ඉපදුනාට පස්සේ පෙර ජාතියේ කළා වූ පින් පව් කර්ම විපාකයන් වින්දනය කරනවා. කම්මා විපාකාවත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්භවෝ හෝති. නැවතත් වූ ආත්ම භාවයක් ලැබලේ පාපයන් කුසල කර්මයන් විපාක විඳින්නා වූ අතර ඒ පුද්ගලයා යලි යලිත් නැවත නැවතත් අලුතින් කර්මත් රැස් කර ගන්නවා. පෙර කර්ම විපාක විඳින අතර අලුතින් පින්පව් රැස් කර ගන්නවා. ඒ අලුතින් රැස් කරන්නා වූ පින්පව් කියන කර්මද්වේ විපාක දෙන්න යලිත් වූ මෙරිලා ගිහිල්ලා කොහේ හරි උපදිනවා. ඉපදුනාට පස්සේ පෙර කර්මයන් විපාක දෙනවා. ඒ වගේම නැවතත් සිතින් කයින් වචනයෙන් අලුතින් ඕ කර්ම රැස් කර ගන්නවා. ඒවං ලෝකෝ පවත්තති. මෙන්න මේ විදිහටයි මේ ලෝකයේ පවතින්නේ කියලා දේශනා කරනවා. සත්වයා උප්පත්ති ලැබනවා, කර්ම රැස් කරනවා, ඒවා විපාක දෙන්න මිය ගිහිල්ලා යලි උපදිනවා. ඒවා විපාක විඳින අතර අලුතෙන් කර්ම රැස් කර ගන්නවා. එම කර්මයන් විපාක විඳින්න යලි උපදිනවා, යලි කර්ම රැස් කරනවා, යලිත් විපාක දෙනවා. මෙන්න මේ විදිහට අනවරාග්‍ර වූ සංසාර ගමනේහි ඉමක් කොනක් කෙලවරක් නැතුව සංසාර ගමනේ සත්වයා සැරිසරනවා. අනමතක්ඛෝ යම් වික්ඛවේ සංසාරෝ භුක්ඛෝ කෝටීන පඤ්ඤායති. පින්වත් මහන්නේ මේ සංසාරේ ඉමක් කොනක් කෙලවරක් පේන්නේ. මුල පටන් ගැනීමකුත් අග අවසානයකුත් පෙනෙන්නේ නැතුව සත්වයා සංසාර ගමනේ ජාතින් ජාතියටපත් වෙමින් දුකින් දුකටපත් වෙමින් ගමන් ගන්නවාය කියලායි දේශනා කරන්නට යෙදුනේ. අත්ෙන් අත්තද පැන පැන යන වඳුරන් රැලක්සේ මේ සංසාරගත සත්වයාද ඉමක් කොනක් කෙලවරක් නැති සසර ගමනේ ඉපදෙමින් මැරෙමින් කෙලවරක් නැතුව ගමන් ගන්නවා. මේ තමයි සංසාර ස්වභාවය. මේ අතරට පින්වතුනි කාලයකට පස්සේ ඊටාම කලාතුරකින් මුනිවරයෙක් ලෝකයට පහළ වෙනවා, බුදුවරයෙක් පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ සියල්ලම අවබෝධ කරගෙන සසරේ තතු වටහාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකානුකම්පාවෙන් සත්වානුකම්පාවෙන් අර උදී ජනයාට දෙව මිනිසුන් සහිත සත්ව ප්‍රජාවට වටහාගත්තු ප්‍රත්‍යක්ෂ කළා වූ ධර්මයේ දේශනා කරනවා. සංසාර විදිය දේශනා කරනවා. සසරේ දුක්ඛිතත්වයේ දේශනා කරනවා. ඒ දුකෙන් අද මිදින මාර්ගය පෙන්වා වදාරනවා. මේ මාර්ගය අනුගමනය කාට පස්සේ ලැබෙනා වූ විමුක්ති සුවේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කළා වූ පින් ඇති අය ඒ බුදුන් දිසූ මාර්ගය අනුගමනය කරලා පින්වතුනි විමුක්ති සුවයට නිබ්බාණයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ කර්ම රැස්සේ තමයි සත්වයා සංසාර ගමනේ සැරිසරන්නේ. මේ පිළිබඳව පින්වතුනි බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී සිටුවරයෙක් අරමුණු කරගෙන එක කතාවක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමන සත්‍යය සැරිසරන විදිය ගැන දේශනා කරන්නට
තම තමා විසින් සිද්ධ කරන්නා වූ කර්මයන් මතුමතු අත්භවයන් වල විපාක දෙන ආකාරය ගැන දේශනා කරන්නට බුදුන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරනකොට සවැත් නුවර ප්‍රදේශයක සිටුවරයෙක් ජීවත් වුණා. මේ සිටුතුමාට විශාල ධනස්කන්ධයක් තිබුණා. 40 කෝටියක තරම් ධනස්කන්ධයක් තිබිච්ච සිටුවරයෙක්. හැබැයි මේ සිටුතුමාට මෙච්චර ධනයක් තිබුණත් එයා බොහොම මසුරුකමින් තමයි ජීවත් වුනේ. මච්චරියෙන් ජීවත් වුනේ. මොකක්ද මේ මසුරුකම කියලා කියන්නේ? අන්න හරියෝ. ලෝභකම නෙමෙයි මසුරුකම කියලා කියන්නේ. Taman පාවිච්චි කරන්නෙත් නෑ අනුන්ට දෙන්නෙත් නැහැ. ඒකට කියනවා මච්චරි මසුරුකම කියලා. ඒතර ලෝභකම කියන්නේ මොකද්ද? ඔව් Taman පාවිච්චි කරනවා අනිත් කටියට දෙන්න කැමති නැති කටියට කියනවා ලෝභකම කියලා. මසුරුකම කියලා කියන්නේ Taman පාවිච්චි කරන්න කැමතිත් නෑ අනුන්ට දෙන්නෙත් නෑ අංගගෙන පරිස්සම් කරගෙන ඉන්නවා. ඉතින් මේ සිටුවරේ මෙහෙම කෙනෙක් මසුරු කෙනෙක් සංගවගෙන ඉන්නවා පරිස්සම් කරන් ඉන්නවා Taman විදින්නෙත් නෑ අනුන්ට දෙන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහේ කාලේ ගත වෙලා ගියා මේ සිටුතුමා මසුරුකමින් ජීවත් වෙනවා. එයා අඳින්නේ පළඳින්නේ වැරහැලි කියන්නේ දිරච්ච ඇඳුම්. ගමන් බිමන් යන්නේ පරණ වාහනයක. ඒ වගේම කන්නේ බොන්නේ දුප්පතෙක් කන්න වගේ ඒම ආහාර තමයි අනුභව කරන්නේ. ඒ වගේම මේ නිදාගන්නේ මේ හැම කටයුත්තක්ම කරන්නේ දිලින් දෙක්සේ. එයි මෙහෙම කරන්නේ. ඉතින් තමන් පාවිච්චි කරන්නේ නැහැ තමන්ගේ දෙස්දස් කම්කරුවන්ට දූ දරුවන්ට අමු දරුවන්ට වැඩකාරකම් කරන අයට ඊයාලට හැලි හරියට සැලකිලි සත්කාරයන් සිද්ධ කරන්නේ නැහැ. එයි මෙහෙම කරන්නේ? ආනාරි මසුරුකම නිසා. මසුරුකම නිසා තමයි තමන් පාවිච්චි කරන්නේත් නැහැ අනුන්ට ඒ කිසිවක් ලබා දෙන්නෙත් නැහැ. මේක අකුසලයක්, ද්වේෂ මූලික අකුසලයක්. ඉතින් මේ විදිහට මේ මිනිස්සු මෙහෙම ජීවත් වුණා. කාලය ජීවත් වීගෙන යනකොට එයා ටිකින් ටික වයසට ගියා. කර්මානුරූපව ආයුෂ ටික අවසන් වෙලා ගියා. ඉතින් මෙයා මේ විදිහට මසුරුකමින් ඉන්නකොට Taman පිනක් දහමක්වත් කරගත්තේ නැහැ. ඒ කාලේ බුදුන් වහන්සේ වැඩ හිටියා බණපදයක් අහන්න ගියෙත් නැහැ. බෝධි වන්දනාවක් බුද්ධ පූජාවක් මේ කිසිවකට ගියේ නැහැ. ස්වාමින් වහන්සේලා පිළිසිඟා වැඩිය දාපත් හැන්දක් පූජා කළේ නැහැ. චීවරයක් පූජා කළේ නැහැ. කිසිම පිනක් දහමක් සිද්ධ කරන්නේ නැතිව තමයි ජීවිතේ ගෙවිලා ගියේ. ඉතින් අවසාන සැදෑ සමය ජීවිතයේ ලැබුණාට පස්සේ මෙයාට මරණාසන්න අවස්ථාවේ පින්වත්නි පරලොවක් කරා ගෙනියන්න කිසිම දෙයක් නැහැ. පෙර ජාතියක කළා වූ පින්කමකට මේ ජීවිතයේ සිටුවරේක් වුණාට මේ ජීවිතයෙන් මතු පරලොවක් කරා අරගෙන යන්න මෙයාට පින් තිබුණේ නැහැ. ඉතින් හිස් මිනිස්සෙක් විදිහට හිස් හිතින් හිස් අතින් තමයි දැන් මෙරළ යන තැනකට යන්න තියෙන්නේ. ඉතින් එයාගේ හිත පුරවන් තිබුණේ මෙච්චර කාලයක් මොනවයිද? මච්චරි මසුරුකමින්. ඒ මසුරුකමින් හිත පුරවාගෙන හිටිය කියලා කියන්නේ ද්වේෂ මූලික සිතකින් තමයි වාසය කරලා තියෙන්නේ. ඉතින් ජීවිතේ වැඩි කාලයක් පුරුදු කරේ ඒවා නම් ඉතින් ඒ දියක්ම තමයි ගොඩක් වෙලාවට අවසානයේ වශයෙන් සිහිපත් වෙන්නේ බොහෝ විට. ඉතින් මේ මිනිස්යාගේ ආයුෂය මෙම අවසන් වීගෙන ගියා. අන්තිම සැදෑ සමය වෙලා මේ මිනිස්යා එක්තැන් විලා හිටිය අන්තිමට මරණයටපත් වුණා. මේ සිටුවරයා ආනන්ද නමින් හඳුන්වන සිටුවරයෙක්. ඉතින් මේ ආනන්ද නම් වූ සිටුවරයා මෙම මිය ගියාට පස්සේ දැන් ඕනම කෙනෙක් මරුණාට පස්සේ ආයෙ උපදින්න ඕන රහත් නැත්නම් උපතක් තියෙනවා. ඒතකොට මේ සිටුවරයා යලිත් උපදින්න ඕන. කොහොමද මේ මත උපත කෙනෙක්ගේ තීරණය වෙන්නේ? අපිට ඕන තැනක කියලා උපදින්න පුළුවන්ද? අපිට ඕන උනායි කියලා හිම උපදින්න බෑ. ඒක කර්මානුරූපව සිද්ධ වෙන දෙයක්. තම තමා විසින් සිද්ධ කළා වූ කර්මයේ හැටියට තමයි ඒ උත්පත්ති මත සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ සිටුවරයාට සුගතියක උපදින්න ඕන නම් යහපත් තැනක උපදින්න ඕන නම් හොඳට හිත හදාගන්න තිබුණා බණ භාවනා කරලා. එහෙම කරේ නෑ. ඒ වගේම සුගතියකටපත් වෙන්න ඕන නම් හොඳට පින්කම් කරලා හිත හදාගන්න තිබුණා. එහෙම පින්කම් කරේ නැහැ. ඉතින් එහෙනම් එයාගේ හිතේ තිබෙන අකුසල චේතනාවන් නිසා දුගතියකට යා යුතුයි. නමුත් මේ ජීවිතයේ නෙමෙයි පෙර ආත්මික කළා වූ මොකද්ද පුංචි පින්කමක් මතුවෙලා එයා අතනින් මරණයටපත් වෙලා ආයෙ ඉපදුනා මනුස්ස ලෝකයේ එක්තරා ප්‍රදේශයක පිළිසිඳ ගැනීමක් සිද්ධ වුණා. ඒක මේ ජීවිතේ නෙමෙයි පෙර ජීවිතයේ කළා වූ පුංචි පින්කමක් මතුවෙලා. නමුත් මේ ජීවිතේ ගොඩක් පව්කම් තමයි කරගත්තේ. මසුරු කමින් හිටපු නිසා පව් සිදු වුණා. ඉතින් අර පුංචි කුසලයේ නිසා මිනිස් පියසේ ප්‍රතිසන්දිය ලැබුවා. නමුත් ඒක පුංචි පිනක් නිසා ඒ වගේම ගොඩක් අකුසල් තිබිච්ච නිසා එයාට උපදින්න සිදු වුණේ සැඩොල් ගම්මානයක ගෙදරක. සැඩොල් කියලා කියන්නේ පහත් කුලයේ අය.
පහත් කුලයේ මිනිසුන් වෙසෙන ප්‍රදේශයක තමයි මෙයාට පිළිසිඳ ගන්න සිද්ධ වුනේ. ඉතින් ඒ ගෙදර පිළිසිඳ ගත්තාට පස්සේ අම්මා කෙනෙක්ගේ කුසේ පිළිසිඳ ගත්තට පස්සේ ඒ මුළු ගම්මායට මහා අවාසනාවන්ත කාලයක් මේ පිළිසිඳ ගැනීමත් එක්ක සිද්ධ වුණා. මොකද වුනේ මේ මිනිස්සුන්ට? ඔව් ගම් වතුර ගලනවා, මේ ගිනි ගන්නවා, රජවරුන්ගේ දෝෂාරෝපණ නැගෙනවා, හොරු පනිනවා, විවිධ අකරතැබ්බයන් දිගින් දිගටම සිද්ධ වෙන්න ගත්තා. ඉතින් ගම්මුලාදේනතුමා කල්පනා කළා මොකද මේ ළඟක පටන් මෙහෙම විපත්තිකර සිද්ධියක් සිද්ධ වෙන්නේ. ශාස්ත්‍රානුකූලව හොයලා බැලුවට පස්සේ දැනගත්තා අපි අතර ඉපදිලා පිළිසිඳගෙන ඉන්නවා. පෙර සංසාරේ පින් නොකළ මහා වාසනාවන්තී. ඔහුගේ පාපිෂ්ඨ ක්‍රියාවන් නිසා තමයි මෙවන් දේවල් සිද්ධ වෙන්නේ. දැන් හොයන්න බෑ මේ කවුද කියලා. අන්තිමට ගැබ්බර මාතාවරු ටික වෙන් කරලා තීරුව කවුද කියලා. වෙන් කරාට පස්සේ කොටස් දෙකකට බෙදුවාට පස්සේ එක කොටසකට හොඳ කාලය ලැබෙනවා, අනිත් පැත්තේ කට්ටියට අවාසනාවන්ත කාලේ එහෙමම තියෙනවා. මෙහෙම බෙදාගෙන ගිහින් අවසාන මේ අවාසනාවන්ත අභාග්‍ය සම්පන්න මාතාව සොයාගත්තා. සොයාගෙන මේ අම්මට කිව්වා නුඹගේ කුසේ ඉන්නේ පෙර ජාති පින් නොකරපු පින්මද කෙනෙක්, පින් නැති කෙනෙක්. ඒ නිසා යාගේ අවාසනාව නිසා තමයි මේ විදිහ මහත් වූ විපත්තියක් අපි හැමතෙම ලැබෙන්නේ. මේ ළමයා යම් හේකින් මෙලොව එළිය දුටුවොතින් ඉපදුනොත් මීට වඩා මේ තත්ත්වය භයානක වෙනවා. ඒ නිසා ඔය අවාසනාවන්ත ළමයාව ලැබුණු ගමන් එක්ක ඝාතනය කළා දාන්න ඕන. එහෙම නැත්නම් අරගෙන වෙනත් ඈත පළාතකට යන්න කියලා කිව්වා. ඊට පස්සේ මේ නියෝගය දැනගත්තු ඒ ගෙදර ස්වාමි පුරුෂයා බොහොම බය වෙලා එයා මේ තමන්ගේ අඹුවත් දරුවොත් අත්හැර දාලා වෙනත් ඈත ප්‍රදේශයකට ගියා තනියෙන්. අර අම්මා තනි වුණා. දැන් ගෙදර කවුරුවත් නැහැ. ගෙදර වෙන කිසිවෙක් නැහැ. මේ අම්මගේ මව්පියොත් නැහැ. ඥාති හිත මිතුරු කිසි කෙනෙක් නැහැ. උදිකලා වෙච්ච කාන්තාවක්. දැන් කර කියා ගන්න කිසිම දෙයක් නැතුව කල්පනා කළා දැන් කුමක්ද මා කලන් කරන්නේ. දවසින් දවස මේ කාලේ ගත වීගෙන යනවා. අර දරු ගර්භයත් මෝරාගෙන ඉනවා. ඊට පස්සේ එක්තරා මහා මධ්‍යම රාත්‍රී කාලෙක මේ අම්මට මේ දරුවා ප්‍රසූත වුණා, දරුවා ලැබුණා. ඊට පස්සේ කල්පනා කළා දැන් මම මොකක්ද කරන්නේ? හෙට උදේ වෙනකොට මොකක් හරි තීරණයක් කරගත යුතුයි. එක්ක මේ ගෙදරින් යන්න ඕන, එහෙම නැත්නම් මේ දරුවාව ඝාතනය කරන්න ඕන. එළි වෙනතුරු කල්පනා කළා කුමක්ද කරන්න කියලා. අන්තිමට මේ තීරණය කළා මේ ලේන් මැෂින් හදාපු මේ දරුවාව ඝාතනය කරන්න බෑ. ඒ නිසා මේ ළමයාත් අරගෙන වෙනත් ඈතකට යා යුතුයි කියලා තීරණයක් කරා. ඊට පස්සේ දීපාන්දරේ එළිවෙන ජාමෙම ගෙදර තිබුණු රිදි කෑලි ටික උත් අරගෙන ඒ මිනිස්යා දරුවත් එක අතකින් අරගෙන පාරට බැහැ පාර දෙකේ ඇවිදගෙන ගියා. යන්නේන තැනක් නැති නිසා කර කියා ගන්න දෙයක් නැති නිසා පාර දිගට ගියා. යන්න කියලා තැනක් නැහැ. එදා ඉඳන් මේ අම්මා ගස් යටට වෙලා, ගල් යටට වෙලා, අම්බලම් වලට වෙලා, මහ පාරට වෙලා මේ දරුවව පෝෂණය කරන්න හදා වඩා ගන්න යෙදුණා. අට කතාවේ දක්වන අපිවද ධම්මපද අට කතාව විස්තර කරනවා මේ ළමයාගේ ස්වરૂපයේ ස්වභාවය ගැන. ඒ ළමයා අංග විකල කෙනෙක්. ඒ කියන්නේ අත් දෙකත් පා දෙකත් ඇද වෙලා. ඇස් දෙක මේ වපර වෙලා. කන් හරියට ඇහෙන්නෙත් නැහැ. කට නාසය මේ ඉඳුරන් ඇද වෙලා පිටලා තිබුණා කියලා කියන්නේ. හිසකෙස් පවා විකෘති වෙලා. ශරීර වර්ණේ ඊටාම කාල වර්ණයෙන් යුක්ත යක්ෂයෙකුගේ පිරුමක් තිබුණා කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ දේවල් ලැබෙන්නේ පින්වත්නි මොකෙන්ද? මේ ඇස් කන් නාස ආදී ඉඳුරන් පැහැපත් භාවයේ මේ දේවල් කෙනෙකුට ලැබෙන්නේ කුමක් හරහා? කර්ම ප්‍රත්‍ය කර්මය හරහා. ඇස් වල ස්වභාවය, කන් වල ස්වභාවය මේක එක්කිනා එක විදියයි. මේ පින්වතුන්ලා හැමදේම ගත්තත් දෙදෙනෙක් එක වගේ හොයන්න බෑ. එක එක්කිනා එක විදියයි. ඒ ඇයි විචිත්‍රත්වය, විවිධත්වය? තම තමා පෙර සසරේ කරන ලද්දා වූ කර්මයන් විවිධයි. එක්කෙනා විවිධ කර්මයන් සිද්ධ කරපු නිසා ඒ කර්මානුරූපව ලැබිච්ච ස්වභාවය තමයි ඒක. යහපත් වූ කර්මයක් තිබුණා නිදුක් වූ නිරෝගී වූ දෑසක්, දෑතක්, දිපයක්, ශරීරයක්, වර්ණයක් ලැබෙනවා. නමුත් මේ ආනන්ද සිටුවරේ පෙර જાතියෙම පිනක් කරගත්තේ නෑ. පරලෝක උදෙසා යමක් හදාගත්තු කෙනෙක් නෙමෙයි. පින් කරේ නෑ. පින් කරේ නැති නිසා මේ අලුත් ජීවිතයට ගේන්න දෙයක් තිබුණේ නෑ. අරගෙන එන්න දෙයක් තිබුණේ නෑ. බලන්න දැන් යාට කෝටි ගණනක් සල්ලි තිබුණා. එක රුපියලක්වත් ගෙනාවද මෙහෙට? ගෙනාවේ නෑ. තියලාවේ සියල්ල මේ හෙල්ලෙන්නේවත් නෑ මේ දේවල්. එහෙම Taman භෞතික දේවල් එකතු කරගත්තාට ඒ දේවල් ජීවත් වෙනකම් විතරයි පවතින්නේ.
මරණයටපත් වෙලා අන්තිම හුස්ම හෙලලා තප්පරයකට පස්සේ ආවත් අරව ලැබෙනවද? ඒව ලැබෙන්නේ ඒව හිමි වෙන්නේ ඒව යාට අහිමි. මැරෙනකම් විතරයි මේ දේවල් අහිතිය තියෙන්නේ. ඇත්තට මේවා විඳින්න පුළුවන් වෙන්නේ කොච්චර කාලයක්ද? මේ මහා ධනස්කන්ධයක් යාන වාහන ඉඩකඩම් භෝග දීපල ගොඩාක් තියෙනවා කෙනෙකුට. ඕවා යාට විඳින්න පුළුවන් වෙන්නේ කොච්චර කාලයක්ද? ඔව් ජීවත් වෙනකන්වත් විඳගන්න බෑ. දැන් හිතන්න කල්පනා කරන්න අවුරුදු 90ක් විතර ජීවත් වෙන මිනිස්සෙක් අවුරුදු 75 ඉඳලා ලෙඩ වෙන වංශ භාගයක දැන් වෙනවා. දැන් එයාට යන්න ඉන්න බෑ කාමරයකටලා ඉන්නවා ඇඳට වෙලා. අර එළියේ තියෙන රත වාහන ගොඩක් ඉදකඩම් ඒ වගේම විවිධාකාර දේවල් දිනව විඳින්න ලබන්න පුළුවන් ගොඩක් සම්පත් දිනු මිදුලේ වටපිටාය වත්ති පිටියේ. දැන් ඒවා විඳින්න පුළුවන් ද ලෙඩ ඇඳින මිනිස්සයාට. ඒක කිසිවක් පේන්නේ නැහැ. කවුරු අරන් ගියාද, ගිනි ගත්තද, තියෙනවද, තවත් එකතු වුණාද, වැඩෙනවද? ඒ ගස්කොළන් වල තියෙන භෞගෝග සම්පත් මේ කිසිවක් පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. එයාට පේන ඇහෙන සීමාව කොච්චරයිද? අර කාමරයේ බිත්ති හතරෙන් කොටු වෙච්ච ටික විතරයි ඇස් පේනව නම් පේන්නේ. ඇස් පෙනුනේ නැතොත් ඒ ටික පේන්නේ නැහැ. ඇහෙන පරාසයට බිත්ති හතරේ ඇතුළේ ටික විතරයි ඇහෙන්නේ. එතකොට අරයට ගොඩාක් සල්ලි තිබ්බට ගොඩක් වස්තුව තිබ්බට විඳින්න පුළුවන්ද? විඳින්න බෑ. මරණයටපත් වෙනකම්වත් විඳින්න බෑ. අර ඉන්ද්‍රියයන් ක්‍රියා විරහිත වුණාට පස්සේ යාට වස්තුව කොච්චර තිබ්බත් කෝටි ප්‍රකෝටි ගණන් දේවල් තිබුණා කිසි මේ වටිනකමක් නෑ. විඳින්න බෑ. ඒවා විඳින්න පුළුවන් පරාසය තමයි විඳින්න පුළුවන් කාලෙදි විතරයි. ඇස් කන්නාසාදී හොඳට තියෙන කන් පමණයි විඳින්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ විඳින්න බෑ. අයිතියක් තිබුණත් විඳින්න බෑ. අයිතියත් අහිමි වෙනවා මරණයටපත් වුණාට පස්සේ. මේ ගැඹුරු දහම් කාරණාව කල්පනා නොකළ මේ සිටුවරයා පින් කරගත්තේ නෑ. යම් කිසි කෙනෙක් පින්වදින පින් කරගත්තා නම් දන් දුන්න නම් සිල් රැකගත්තා නම් අනුන්ට උපකාර කරා නම් වේර විහාරස්ථානවලට ස්වාමින් වහන්සේලාට රත්නත්‍රි විශේෂ කටයුතු කළා නම් අන්න පින් සිද්ධ වෙනවා. ඒ පින් සිද්ධ වුණා නම් එක පැත්තකින් මේ ජීවිතේ ගොඩාක් සතුටක් ඇතිවෙනවා. මරණකම් මේ සතුට පවතිනවා. අනිත් පැත්තෙන් ඒ රැස් කරගත්තා වූ පුණ්‍යලාභයේ කොටසක් මෙලොවටත් විපාක ලැබෙනවා. ඊතුරු කොටසේ කාන්තියෙන් පරලෝ ජාතිවල ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා පිණිස හේතු නිශ්චය වෙනවා. ඉතින් එහෙම කල්පනා නොකරව මේ සිටුවරයා පින් කරගත්තේ නැහැ. පින් කරගත්තු නැති නිසා පින් සිද්ධ වුණේ නැහැ. කර්මපත රැස්ුනේ නැහැ. අකුසලයන් තමයි හිතේ තිබුණේ. ඉතින් කුසල කර්ම නැති නිසා තමයි අර විපත්තිය සිද්ධ වුණේ. නමුත් යා ඉපදුනේ සුගතියකද දුගතියකද? සුගතියක මනුස්ස පියසේ ඉපදුනේ මනුස්ස ලෝකෙට යන්තම් හරි ආවත් ඒ මනුස්ස ජීවිතයේ සුඛී සුවපත් භාවයටපත් වෙන්න නම් පින් තියෙන්න ඕන. පින් නෑ. මනුස්සයෙක් වුණාට පස්සේ S2ක් ලැබෙන්න ඕන. නමුත් S2ක් ලැබුණට ඒක නිදුක් වූ නිරෝගී වූ සුවපත් වූ පෘෂ්ටිමත් වූ ක්‍රියාකාරී S2ක් බවට පත් වෙන්න නම් පින් තියෙන්න ඕන. එහෙම පිනක් නැති නිසා S2 විකෘති වුණා. ඒ වගේම තමයි කන් මිනිස්සෙක් වුණාට පස්සේ කන් දෙකක් ලැබෙන්න ඕන. ඒ ලැබුණු කන් දෙක සුඛී සුවපත් භාවයටපත් වෙලා නිදුක් නිරෝගී වූ සවන්පත් දෙකක් ලැබෙන්න නම් පින් තියෙන්න ඕන. පින් නැති නිසා එයාගේ කන් දෙකත් විකෘති වෙලා හරියට කන් ඇහෙන්නේ නැහැ. ඒ වගේම තමයි ශාරීරික වර්ණයක් ලැබෙන්න, පැහැයක් ලැබෙන්න පින් තියෙන්න ඕන කෙනෙකුට. මිනිස්සෙක් වුණාට පස්සේ ශරීර වර්ණයක්, ශරීරය සමක් ලැබෙනවා. සමක් ලැබුණට ඒ ප්‍රභාස්වර දිදුලන සමක් ලැබෙන්න නම් සංසාර ගමනේ පින් කරලා තියෙන්නට ඕන. පින නැති නිසා මෙන්න මේ ළමයාට විකෘති වූ කාල වර්ණයක් තමයි ලැබුණේ. විශේෂයෙන්ම සඳහන් කරනවා වන්නදෝ හෝති වත්තදෝ හෝති වන්නදෝ කියන්නේ යම් කිසි කෙනෙක් චීවර වස්ත්‍රයන් පූජා කරනවා නම් සංසාර ගමනේ චවි කල්යාණිය ලැබෙනවා කියලා කියන සමීප හැපත් භාවය ලැබෙනවා කියලා කියනවා. දුගී දුප්පත් මිනිස්සෙකුට ඇඳුමක් දෙනම නම් වස්ත්‍රයක් දෙනම නම් සලුවක් ජීවේ දේවක් පූජා කරනම නම් ඒ වගේම භික්ෂුවකට චීවර ආදී පූජා කරනම නම් මතු සංසාර ගමනේ වර්ණ සම්පatti ශරීර ස්වභාව ලැබෙනවා කියලා කියනවා. දිදුලන සමක් කියන්නේ චවි කල්යාණේ පහළ වෙනවා කියලා කියනවා. ඉතින් මෙන්න මේ සිටුවරයා මෙහෙම දේවල් කිසිවක් පූජා කරගත්තු නැති නිසා අර සමේ පැහැයක් ලැබුණේ කොහොම විකෘති වෙච්ච පැහැයක් තමයි ලැබුණේ. ඒ වගේම අත්පා කොර වුණා, ඇද වුණා. ඒව ලැබෙන්න නම් මිනිස්සෙක් වුණාම අත්පා තියෙන්නට ඕන.
අත්පා මෙයාට ලැබුණ නමුත් ලැබිච්ච අත්පා නිදුක් නිරෝගී දේවල් නෙමේ විනාශ විකෘති වෙච්චා. ඒ පින නැති නිසා තමයි එහෙම ඇදවිලා පිටන්නේ. ඒව හදන්න පුළුවන් දායිමන්. ඒව කර්මයේ පින නැති නිසා හදන්න බෑ. එහෙමම තමයි ඉතින් මිය දෙනකම්ම. ඊට පස්සේ මේ ළමයව අර අම්මා බොහොම අමාරුවෙන් තමයි පෝෂණය කරගත්තේ. ඒ කර්ම විශ්ේ පින්වතුනි කෙනෙකුට හිතා ගන්න බෑ. සමහර මිනිස්යන්ට ආහාර පාන සුලභයි. ඕන තරම් දිනව කන්න ඕන. තවත් සමහර මිනිස්සු දවස පුරා බිහිසුණත් 3 වේලට තබා 2 වේලකටවත් එක වේලකට සෑහෙන විතරයි හොයාගන්න පුළුවන්. වේලක් දෙවේලක් බඩකින් ඉන්නම අනිත් වේලක් විතර තමයි ආහාර අනුභව කරන්නේ. ඔච්චර මහන්සි වුණා. එහෙම මිනිස්සු ජීවත් වෙනවා. ඇයි මේ වෙනස? සමහර නෝදට කෑම බීම තිනවා සමහරව තාම දුකසේ තමයි කෑම ටික සොයාගන්නේ. ඇයි වෙනස මේ? ඒ රෝසාසලේ කර්මය. දැන් මෙන්න මේ ආනන්ද සිටුතුමත් පෙර જાතිය බුදුන් වැඩ හිටියත් රහතුන් වැඩ හිටියත් දන් දුන්නේ නැහැ. දන් දුන්නේ නැති නිසා පින් සිද්ධ වුණේ. පින් නැති නිසා මෙලොව සුවපත් භාවයටපත් වෙන්න බැරි වුණා. ඒ විස්තර කරනවා මේ අම්මා මේ ළමයාව වඩාගෙන ගෙවල් ගානේ සිඟා කාගෙන යනවා. වෙන කරන්න දෙයක් නැති නිසා. ඒ ළමයාව එක්කගෙන යන දවස්වලදී අම්මට කිසි ගෙදරකින් මොකක්වත් කන්න හම්බ වෙන්නේ නැහැ. බැනලා එලවනවා ගෙවල් වලේ. ඉතින් මේ අම්මා දවසක් මේ ළමයා මේ ගසක් යටින් නිදි කරලා ගියා. නිදි කරලා ගියාට පස්සේ මේ අම්මා විතරක් ගියාට පස්සේ අම්මගේ පිනට කීකේව ලැබෙන්නේ ගත්තා. අනිතකොට මේ අම්මා කල්පනා කළා මේ ළමයා මෙච්චර අවාසනාවන්තයි, පව්කාරයි. පෙර සංසාර කොහොමවත් පින් නොකළ කෙනෙක්, පින් මද කෙනෙක්, පින් නැති කෙනෙක්. ඒ නිසා මේ අකුසලයේ නිසා, පින් නැති භාවය නිසා මෝට කිසිවක් ලැබෙන්නේ නැහැ. මගේ පිනට තමයි මේ මොනවා හරි ලැබෙන්නේ. එදා ඉඳන් ගියා අම්මා තනියෙන් සිඟා කාගෙන ගිහිල්ලා අරගෙන ඇවිල්ලා මේ ළමයාට කන්න බොන්න දීලා හදා වඩා ගත්තා. අවුරුදු කීපයක් මේම හදා වඩා ගත්තා. අවුරුදු 6ක් 6ක් විතර කාලයක් තිස්සේ හදා ගත්තා. මේ පිටුද දන්නවද ලෝසක තෙරුන් වහන්සේ කතාව නේ. ඒ තෙරුන් වහන්සේ පෙර ජාතියේ භික්ෂුව හාමුදුරුවෝ. තව හාමුදුරුවෝ නමකට ලැබිච්ච දාන ටිකක් විනාශ කළා. ගින්නකට දාලා පිච්චුවානේ. අනිදායි කරගත්තු අකුසල කර්මය සංසාර නිවන් දකින ජාති දක්වාම පිටිපස්සෙන් ඇවිල්ලා විපාක දුන්නා. කවදාවත් ඒ දයින් පස්සේ හරියට බඩ පිරෙන්න ආහාර ලැබුණේ නැහැ කියලා කියනවා. අන්තිම අවස්ථාවේ අන්තිම දවසේ අපවත් වෙන දවසේ එරියුත් තෙරුන් වහන්සේම පින්ඩපාත වැඩම කළා දානය අරගෙන ඇවිල්ලා දුන්න වළඳන්න කියලා. ඒක වළඳ ගන්න බැරි වුණා. විලාව කාලේ වුණා. ඊට පස්සේ ඒක ලැබුණේ දානපත. ඊට පස්සේ සරියුත් තෙරුන් වහන්සේ පින්ඩපාත වැඩම කළා චතුමතුරු පාත්‍රයක් අරගෙන ඇවිල්ලා උන්වහන්සේගේ අතේ තියාගෙන බැලඳුවා අන්තිම අවස්ථාව අන්තිම දාන ටික කියලා. ඒ රහත් වෙලා එතකොට. ඒක දැන් කර්ම ස්වභාවය. ඉතින් මෙතෙන්දිත් මෙන්න මේ ළමයා අවුරුදු 6ක් විතර හදාගත්තා. ඊට පස්සේ මේ අම්මා කල්පනා කළා දැන් මම පිහිසයි, වයසයි, අමාරුයි. මෙච්චර කාලයක් ගස්කල් යට ඉඳලා දැන් තව ටික දවසකින් මමත් මියදී. මා මිය ගියාට පස්සේ මේ ළමයාත් අකාලේ මරණයටපත් වෙයි. ඉමෝතික අපරාධයක්. ඒ නිසා මේ ළමයා කෝ ජීවත් වේවා කියලා කතා කරලා Taman අර සිඟා කකායන් රස්සා මේ ළමයාටත් ඉගෙනුවා පුරුදු කළා කියලා දුන්නා. ඊට පස්සේ මේ ළමයාත් ඔය බලන් කෑල්ලක් අරගෙන ගෙවල් ගාන කියලා සිඟා කාගෙන ජීවත් වෙන විදිය දැනගත්තා. ඊළඟට මේ ළමයාත් ගෙවල් ගාන මෙහිම සිඟමන් යදමින් යනකොට දවසක් සැවැත් නුවර පැත්තට යන පාරට පියා. මේ පාර දිගේ යනකොට මොකද්ද සසරගත පුරුද්දක් දෙනවා. තව තවත් ඈතට යනකොට විශාල සිටු මාලිගාවක් තියෙනවා දැක්කා. ඊ පැත්තට ගියා. යනකොට කල්පනා වුණා මේ සිටු මෙතන මගේමයි කියන චේතනාව පහළ වුණා. මගේ සිටු මාලිගාව. නමුත් කවදාවත් මේ පාරමී පැත්තට ඇවිල්ලා නැහැ මේ ළමයා මේ ආත්මේ. මේ යනකොට සිටු මෙතන ළඟටම ගියාට පස්සේ Tamanගෙමයි කියන චේතනාව පහළ වෙලා සිටු මෙතුරේ මැද විදුරට මේ ළමයා ගියා. ඒ ගේට්ටු 7ක් තිබ්බ කියනවා. ඒ ගේට්ටු 7 මුරකාරයෝ දෙන්න බැගින් 14ක් හිටියා. කාටවත් නොපෙනෙන අර හිමියෙන් රිංගගෙන මේ ළමයා ඇතුළටම ගියා. යනකොට සිටුමාලිගාවේ සිටුවරය වෙලා හිටියේ ආනන්ද සිටුතුමාගේ පුතා. ඒ කියන්නේ මූලසිරී කියන සිටුවරයා. එයාගේ පුංචි ළමයි කීප දෙනෙක් මිදුලේ සෙල්ලම් කර හිටියා. ඒ විලාවේ ඒ ළමයි ඔක්කොම බයටපත් වුණා මේ විකෘති වෙච්ච යක්ෂයෙක් වගේ ළමයෙක් කියලා බලන් ඉන්නකොට. ඊට පස්සේ මේ ළමයා ගියේ ඇතුළට ගිහිල්ලා තාත්තට කිව්වා තාත්තේ යක්ෂයෙක් ඇවිල්ලා අපව බිය ගන්නවනවා. ඊට පස්සේ සිටුවරේ බලනකොට බොහොම විකෘති වෙච්ච ළමයෙක් හිටගෙන ඉන්නවා. ඒ සිටුවරයා දන්නේ මේ කවුද කියලා. ඊට පස්සේ සේවකයන්ට දොස් කියලා ඇහුවා. ඇයි මේ අවාසනාවන්තයෙකුට එන්න දුන්නේ සිටු මෙතුරට? මේ ළමයාට
ළමයා පාරට අරන් ගිහිල්ලා පාරේ කානුවට දාන්න කියලා කිව්වා. ඊට පස්සේ සේවකයෝ ඇවිල්ලා මේ ළමයාට ගහලා තලලා පෙළලා ඇදගෙන ගිහිල්ලා මේ ප්‍රධාන පාරේ කානුවට තලු කරලා දැම්මා. ඉතින් කානුවට වෙලා මේ ළමයා හඬ හිටියා. උදෑසන උදේ පාන්දර ලෝතුරා බුදුන් වහන්සේ ලෝකයේ දිහා දිවැසියුමල බලන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දැක්ක මෙන්න මේ සිද්ධිය. මේ කතාව දැක්කා. කල්පනා කළා බුදුන් වහන්සේ මම අද මේ දැසන කාලෙදී මේ ප්‍රදේශයට ගිහිල්ලා ධර්ම දේශනාවක් කළොතින් දහස් සංඛ්‍යාත දෙනෙකුට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේක අවස්ථාවක් කියලා දෙක දැනගත්තා. බුදුවරයන් වහන්සේලාගේ සිරිතක් තමයි පිළිතුරු හැම බුදු කෙනෙකුගේම විදියක් තමයි උදෑසන කාලෙත් සන්ධ්‍යා කාලෙත් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝක ධාතු දිහා බලනවා අද මම කාටද පිට වෙන්නේ කියලා. උදෑසන කාලේ 12 කෝටි ලක්ෂ වාරයකුත් සන්ධ්‍යාසන කාලේ 12 කෝටි ලක්ෂ වාරයකුත් මේ මහා කරුණා සමාපත්තියට සමවැදිනවා කියලා කියනවා. එimhe සමවැදිලා සක්වල ගල පටන් තමන් වහන්සේ වැඩ සිටින තැනටත් වැඩ සිටින තැන ඉඳන් සක්වල ගල දෙසටත් දිවැසියුමා බලනව දෙවියන් සහිත මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව තුල කවුද පාරමී පුරාගෙන ඉන්නේ පින් කරගෙන ඉන්නේ පාරමී මුදුන් පමුණු වෙලා ඉන්නේ කවුද කාටද මේ බුදුබණ කිව්වට පස්සේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ කියලා දිවසින් බලනවා. අන්න එහෙම දිවසින් ලෝදිහා බලනකොට තමයි මේ සිද්ධිය දැක්කේ. දැක්කට පස්සේ උදෑසන කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේලාත් කතා කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කළා මේ ආනන්ද සිටුවරයාගේ සිටුමෙතුළ ළඟට. ඊළ මේ සිටුවරයාගෙන් ඇහුව පින්වතර කාණුවේ මඩ ඉන්නාවෝ ළමයාව ඔබ අඳුරනවද? ඉතින් සිටුවරයෙක් ස්වාමීන් මම අඳුරන්නේ නැහැ මේ නිවසට ආව මගේ දරුවන් බිය ගැන්නුවා. ඒ නිසා මම මේ විදියට තලලා පිළලා කාණුවට ඇදලා දාන්න කියලා අනකරා කියලා කිව්වා. ඒ විලාය බුදුන් වහන්සේ දේශනා කරන පින්වත් මහ සිටුතුමනි ඔය ඇවිල්ලා සිටින්නේ වෙන කවුරුවත් නෙමෙයි නුඹවම හදා වඩා පෝෂණය කරගත්තා වූ මේ තාත්තා තමයි ඇවිල්ලා ඉන්නේ කියලා කිව්වා. ඊට පස්සේ විලාය මේ සිටුවරේක පිළිගත්තේ නැහැ ප්‍රතික්ෂේප කළා. මගේ පියතුමා මහා බ්‍රහ්මයා අදහගෙන හිටපු සිටුවරේ ඔහු මියගිය ලෙක්කු බ්‍රහ්ම ලෝක බ්‍රහ්මයෙක් වෙලා ඇති. එහෙම නැත්නම් දෙව්ලොව දෙවියෙක් වෙලා විරාජමානව ජීවත් වෙන ඇති කියලා කිව්වා. ඒ විලාය බුදුන් වහන්සේ දේශනා කළා එහෙනම් මම මේ බව පෙන්වන්නම් කියලා අර ළමයා ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරලා බුදුන් වහන්සේගේ දකුණු අත දිගු කරලා අර ළමයාට කතා කළා. කතා කළ ඇසිල්ලේදීම මේ ළමයාට මුදුනේ ජාති ස්මරණ ඥානය පහළ වුණා. මොකද මේ ජාති ස්මරණ ඥානය කියන්නේ? පෙර භවයේ දකින්න පුළුවන් ඥානය. මේ කොහොමද පෙර භවයේ දකින්න පුළුවන් ඥානය උපදවා ගන්න විදිය? පෙර භවයේ දකින්න පුළුවන්. එකක් තමයි ඔය විපස්සනා භාවනාව සිදු කරන යෝගීන් විදර්ශනා භාවනාව සිදු කරන යෝගීන් විපස්සනා ක්‍රමයක් තමයි තමන්ගේ ජීවිතේ පිටුපසට ආවර්ජනා කිරීම. ඒ හොඳ චිත්ත සමාධියකින් යුක්තව විපස්සනාවෙන් ලබාගත් චිත්ත සමාධියෙන් තමන්ගේ ජීවිතේ පිටුපසට ආවර්ජනා කරන. ඒ කියන්නේ මේ මොහොතේ ඊට පස්සේ අද දැනට පැයකට විතර ඉස්සෙල්ලා ටික සිහිපත් කරනවා. ඊට පැයකට වමන කලින් වෙච්ච සිද්ධියක් සිහිපත් කරනවා. ඊයේ දවසේ වෙච්ච සිද්ධියක්, ඊයේ දහවල්, ඊයේ උදෑසන වෙච්ච සිද්ධියක් හොඳට සිහිපත් කර මේම තමන්ගේ ජීවිතේ පිටුපස්සට යන ගිය මාසෙ ගිය අවුරුද්දේ මෙහෙම ටිකෙන් ටික ක්‍රමානුකූලව පිටුපසට ආවර්ජනා කරනවා. ඒ චිත්ත සමාධිය නිසා මේ විපස්සනාමය සමාධියෙන් තමන්ගේ පුංචිම සංදි සිද්ධි තමන්ට සිහිපත් වෙලා ඉන්න ගන්නවා මේ විපස්සනා සමාධිය නිසා. ඊට පස්සේ ජීවිතයේ අවුරුදු 3 අවුරුදු 2 අවුරුදු 1මාරේ අවුරුදු මාස කීපේ මාස 2 3 ඔය සිද්ධි මතක් වෙලා ඉන්න ගන්නවා යම් දේවල්. ඊට පස්සේ මව කුසේ ඇතුලේ සිද්ධි ආවර්ජනා කරන්න පුළුවන්කම තියෙන චිත්ත සමාධියෙන් එක කරන්නේ. ඊට පස්සේ මව කුස තුලත් ඈතට ගිහිල්ලා මුල්ම පටිසන්ධි ලබන අවස්ථාව ආවර්ජනා කරන්න පුළුවන්. මේ සාධ්‍යානික විපස්සනා ක්‍රමයක් මේ කියන්නේ. ඊට පස්සේ මව කුසේ ඇතුලේ පළමුව පිළිසිඳ ගන්නා අවස්ථාව. පිළිසිඳ ගන්නට එහා පැත්තේ සිද්ධිය කියන්නේ ගිය ආත්මෙ මෙරිච්ච අවස්ථාව. ඒ කියන්නේ ගිය ආත්මෙ චුත වෙච්ච අවස්ථාවත් මේ ආත්මෙ පටිසන්ධි ලැබපු අවස්ථාවත්. ඒ
චුත වෙන්න කලින් පහළ වෙච්ච මරණාසන්න ජවනය. මේ මරණාසන්න ජවනය අරගෙන මේ ජීවිතයටපත් වෙච්ච අවස්ථාවේ කියන්නේ ගියාත්මෙන් මෙලොවට අරගෙන ආපු කුසල කර්මෙ මොකද්ද කරපු පින්කම්. අන්නේ දේවල් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ගිය ආත්මභවයේ මිය ගිය ආකාරය, හිටපු ආකාරයේ ආත්මික එහෙම දිගට පිටුපස්සට ආවර්ජනා කරන් යනවා. ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් ආත්ම භාව 3ක් 4ක් දක්වා පිටුපස්සට බලාගෙන යන්න පුළුවන්. ආත්ම භාව 3-4ක් දක්වා විපස්සක යෝගියෙකුට එහෙම ආවර්ජනා කරගෙන යන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. අනිත් එක තමයි යම්කිසි පාරමී තියෙන පින් තියෙන කෙනෙක් සමත භාවනාව කරාට පස්සේ සමත භාවනාවෙන් ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. ඒ ධ්‍යාන හරහා සමහරව අභිඥාව උපදවා ගන්නවා. ආන්නේ අභිඥාව හරහා ඔය කියන ලද්දා වූ ජාති ස්මරණ ඥානෙ පෙර ජාතීන් සිහිපත් කරන්න පුළුවන් නුවණැස ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකේ අර විදිහට ආත්ම 3-4 5 ප්‍රමාණයක් නේ බොහෝ ආත්ම 100 ගණන් දහස් ගණන් වුණත් ඒ ආගේ තියෙන ඥාන ශක්තියේ හැටියට ආත්ම භාව බොහෝ ගණනාවක් පිටුපසට ආවර්ජනා කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒක තව එක් අවස්ථාවක්. තවත් එකක් තමයි යම් කිසි බල සම්පන්න කුසල කර්මයක් කරලා ලොකු පින්කමක් කරලා ඒ පින්කමෙන් එයා ප්‍රාර්ථනා කරන මේ සිද්ධ කරා වූ පුණ්‍යලාභේ මේ කරා වූ දානමය පින්කම මේ සිද්ධ කරා වූ උටිසේනාසන පූජාවේ ආනුභාවය එහෙම නැත්නම් මේ පූජා කළා වූ ආවාස පූජාවේ ආනුභාවය මේ සිදු කළා වූ චෛත්‍ය පූජාවේ ආනුභාවය මේ පූජා කළා වූ පූජා භූමි පිපිදීමේ කුසලානුභාව බලයේ හේතු කොටගෙන මට සංසාර ගමනේ පෙර භවයන් දකින්න පුළුවන් ජාති ස්මරණ ඥානෙ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා අදිෂ්ඨාන කරනවා. අන්නේ පුණ්‍යානුභාව බලය නිසා ආත්ම භාව කීපයක් පිටපස්සට බලන්න පුළුවන් අපසලසනවා. එතකොට දැන් මෙතෙන්දී මේ ළමයාට මේ ජාති ස්මරණ ඥානෙ පාලනය ඇත්තට මේ කිසිවකින් නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාව බලය නිසා බුදුන් වහන්සේ සාරාංශකීය කල්පලක්ෂයක් පිරූ පාරමිතානුභාව බලයෙන් ලැබූ ත්‍ත්තිංස මහා පුරුෂ ලක්ෂණානුභාව බලයෙන් උන්වහන්සේගේ ශ්‍රී හස්තය දකුණු අත දික්බලා මේ ළමයාට ආන්නේ විලාවේදී බුදුන්ගේ ආනුභාව බලයෙන් මේ ළමයාට පුළුවන්කම ලැබුණා ආත්ම භාවයක් අර පිටිපස්සට බලා ගන්නට. අනිත් කාරණා තමයි ආත්ම දෙක අතර ලොකු පරතරයක් නේ. අවුරුදු 4-5ක 5-7ක පරතරයක් තමයි තියෙන්නේ. ඒ නිසා යාට සිහිපත් වුණා ගිය භවයේ මේ ගෙදර මං සිටුවරේ වෙලා හිටිය නේද මේ විදිහට කියලා. ඒ විලායේ බුදුන් වහන්සේ ඔබ ගිය ආත්ම භාවයේ මේ සිටු නිවසට වෙලා ඉන්නකොට 40 කෝටියක තරම් ධනස්කන්ධයක් යම් තැනක කාටවත් කියන්නේ නැතුව සංගවාන් නිදන් කළා නේද? ඒ සියල්ල දැන් පෙන්වන්න කියලා කිව්වා. අන්න ළමයා අතරින් නැගිටලා ගිහිල්ලා ආයුධයක් අරගෙන සිටු මෙදුරේ යම් තැනක් පොළව හාරන්නට උනා. එimhe හාරාගෙන යනකොට පෙර ජාතියදී කාටවත් නොකියා සංවාදීපෝ කහවණු එක දෙක මතුවෙන්න ගත්තා. තවත් හාරගෙන යනකොට තවත් කහවණු මතුවුණා. වටේ පිටි ගොඩාක් සෙනගක් රැස් වුණා බුදුන් වහන්සේ වැඩම කරලා කියන ආරංචියට. ඇවිල්ලා මිනිසුන් බලාගෙන හිටිය බලන් ඉන්නකොට සියලු දෙනාම දැනගත් අනිවාර්යයෙන් මේ ඇවිත් ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි. කවුද? ආනන්ද සිටුතුමා තමයි ඇවිත් ඉන්නේ. ඔහු පෙර ජාති පින්කලේ නැහැ. සිල් සමාදන් වුණේ නැහැ. අනුන්ට උදව් කළේ නැහැ. දන් දුන්නේ නැහැ. රත්නත්‍රි විශේෂ කටයුතු කළේ නැහැ. අඩුතරමේ තමන්ගේ අමුදරුවන්ට මව්පියන්ටවත් සැලකුවේ නැහැ. තමන් උදෙසාවත් කිසිවක් සිද්ධ කළේ නැහැ. මෙම ජීවත් වෙච්ච නිසා පව් සිදු වුණා පින් කරගත්තේ නැහැ. පින් නැති භාවය නිසා පින් මද භාවය නිසා තමයි මේ වගේ දුක්ඛිත ආත්මයක් ලබන්න යෙදුනේ. යම් වත්හෙන්දක්වත් දවසක් වරි පූජා කළා තිබ්බනම් මේ දුගති අත්භවයෙන් අතමිදී සැපැති තැන උපදිනවා. මේ විදිහට මේව දුෂ්කර දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ පින් නැති භාවය නිසා නේද කියලා මිනිසුන් කල්පනා කළා. ඔවුන් තේරුම් ගත්ත දැන් කර්මඵල විපාකයන් විශ්වාස කළා. කර්මයේ විසින් තමයි මේ ජාතියට පිටත් කරන්න එක්කගෙන යන්නේ. ඒ නිසා අපි කර්මඵල විශ්වාස කරගෙන පින් පුරවා ගත යුතුයි කියන චේතනාව මිනිසුන්ට පහළ වුණා. හේතුඵල ධර්මතාවයේ මිනිසුන් පිළිගන්නට යෙදුණා. ඒ වෙලාවේ බුදුන් වහන්සේ බැලුවා මේ රැස්විලා එන මිනිස්යන්ගේ මිනිස් සංතානයන් දිහා, මනස දිහා. බලකොඩිතාම පිවිතුරේ ප්‍රභාස්වරයි සමදිටු භාවයට කර්මඵල විශ්වාස කරන ස්වභාවයට හිත්පත් වෙලා බුදුන් වහන්සේ කල්පනා කළා දැන් මම බුදු ගුණ පදයක් කියවසෙනින් මේ හැම දිනම ධර්ම අවබෝධ කරනවා කියලා දැකගත්තා. එසේ දැකගත්තට පස්සේ බුදුන් වහන්සේ සතර පද ගාථාවක් දේශනා කළා. පුත්තා මත්ති ධනම් මත්තේති බාලෝ විහඤ්ඤති
අත්තායි අත්තනෝනත්ති කුතෝ පුත්තා කුතෝතනං. මේ දේශනා කළේ පුත්තා මත්තිදරම් මත්ති සමහර මිනිසුන් ජීවත් වෙනවා මට පුතුන් සිටිනවා ධනම් අත්ති මට ධනය තිබෙනවා ඉඩකඩම් යාන වාහන භවෝ සම්පත් දීපල දෙසිදස් කම්කරුවන් ඥාති මිතුරන් මේ පණ ඇති පණ නැති බොහෝ දේ මට තියෙනවා මට ඉන්නවා කියන චේතනාවෙන් සමහර මිනිස්සු ජීවත් වෙනවා උඩඟු භාවයකින් මාන්නයකින් ජීවත් වෙනවා අත්තායි අත්තනෝනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. මේ මනුස්සයා ටිකෙන් ටික දිරලා ගිහිල්ලා හෝ අවසන් කාලේ හෝ ලෙඩ වෙලා හෝ අන්තිමට මරණයටපත් වෙන්න සූදානම් වෙනවා. අවසාන මේ මනුස්සයා මරණයටපත් වෙනවා. අන්න මෙය ගියාට පස්සේ බිම්බතුනේ අත්ත කුතෝ පුත්තා කුතෝ ධනං. පුතුන් කොයින්ද ධනය කොයින්ද? අර තිබෙනා වූ සියල්ල අත්හැරලා යන්න සිද්ධ වෙනවා. අන්තිමට තමන්ගේ මල කඳත් අහිමි වෙනවා. මේ ශරීරයත් මහ පොළොවට පස් වෙනවා. හතර රියන් බලක් කපල බල දැම්මට පස්සේ ඒක මේ මහ පොළොවට පස් වෙලා විනාශ වෙලා යනවා. ඒ පුද්ගලයා අවුරුදු ගණනාවක් තිස්සේ පෝෂණය කරපු කවපු කෝපෝ ලස්සන කරපු ශරීරයත් අන්තිමට තමන්ට අහිමි වෙනවා. උරුම නැති වෙනවා. කුතෝ පුත්තා කුතෝ ධනං. ශරීරයත් තමන්ට අහිමි වෙනවා නම් අර පුතුන් ගැන ධනෙ ගැන කවර කතාවක්ද සියල්ලම අහිමි වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කළා. අන්නේ ගාථා පදයේ එනවා සමගම බොහෝ දිනෙක විමුක්ති සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග ඵලයන් ප්‍රතිවේද කරගෙන අමා නිවන් සුව අවබෝධ කරගන්නට යෙදුණා. ඉතින් මේ පිටුලා අතර කල්පනා කරලා බලන්න ඕනනේ ගාථා රත්නී විදියට ධම්මපද කතායේ විදියට අපිට කොයිතරම් දේවල් තිබුණත් ඇත්තටම මේ කිසිවක් අපේ නෙමෙයි අපිට උරුම දේවල් නෙමෙයි අපිට අයිති අපිට උරුමයි කියලා අපි හිතාගෙන ඉන්නෝ විතරයි. එහෙනම් මේ සියල්ලම අපිට අයිති දේවල්ද අපි අයිති කියලා හිතන් ඉන්න දේවල්. අයිති කියලා හිතන් ඉන්නේ අපේ හිතේ තමයි ඒක තියෙන්නේ. අපේ අයිතිය තහවුරු වෙලාදී හිතින් විතරයි. භෞතිකව කිසිවක් අපිට උරුම නැහැ. ඒ දේවල් ලැබෙන වෙලාවට ලැබෙනවා අහිමි වෙන වෙලාවට අහිමි වෙලා යනවා. අපි ළඟට සමහරු අපි හම්බ වෙන්නේ එනවා ඊට පස්සේ ආයෙමත් හෙල්ල යාග ගමන එයා යනවා. තව අපිට දරුවන් හට ගන්නවා එයාගේ ආවුස මගදී අවසන් නම් එයා ආවුස ඉවර කරලා එයා යනවා යන්න. ඒක තමයි ස්වභාවය. අපිට ආයිති පණ ඇති කිසිවකුත් නැහැ පණ නැති කිසිවකුත් නැහැ. සියල්ලම අපිට ආයිති දේවල් නෙමෙයි. අන්නේ බව දැනගත්තා වූ ඥානවන්තයන් ඒ වස්තුන් පණ ඇති පණ නැති වස්තුන් තියෙන වෙලාවට විඳිනවා. තියෙන ඒ මොහොතට පමණක් විඳිනකොට අතීතය ගැන කලකිරෙන්නේ නැහැ. හෙටට ඕනේ කියලා බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ. අන්නේ ගැඹුරු කාරණාව හොඳට කල්පනා කරන්න. අතීතය ගැන පශ්චාත්තාප වෙන්නේ සිහිනමවන්නේ නැහැ. අනාගතය ගැන ආය යලි ඕනේ කියලා අපේක්ෂාවන් ඇති කරගන්නෙත් නැහැ. එහෙනම් කොයි විලාවේද යා විඳිනේ ගන්නේවා? මේ මොහොතේ විඳිනවා. මේ මොහොතට විඳිනවා. දැන් විඳිනවා. දැන් සතුටු වෙනවා. අන්න එතකොට මේ මොහොතේ වින්දනය කරන්නා වූ මිනිසයා ඉස්සරහට බලාපොරොත්තු ඇති කරගන්නේ. එතකොට හෙට දවසට ඒක ලැබුණත් නොලැබුණත් තමන්ගේ මනස කොයි විදිහටද පවතින්නේ? ලැබුණ නැහැ කියලා කම්පා වෙනවා. ලැබුණ නැහැ කියලා කම්පා වෙන්නේ. කම්පා නොවෙන්නේ බලාපොරොත්තු නොවිච්ච නිසා. බලාපොරොත්තුව භංග වුණොත් තමයි නොලැබුණොතින් දුකටපත් වෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න. බලාපොරොත්තුව බිඳුනොත් කැඩුනොත් අපේක්ෂාව නැති වුණොත් තමයි දුකටපත් වෙන්නේ මතුවට. ඒ නිසා කිසිවක් ගැන අනාගතයේ බලාපොරොත්තුව ප්‍රාර්ථනාවන් ඇති කරගන්න ඕනද නැද්ද? බලාපොරොත්තු තිබ්බට කමක් නෑ. අපේක්ෂා බලාපොරොත්තු තියෙන්න ඕන කෙනෙක් වුණා පස්සේ වැරද්ද මොකද්ද? ඒ බලාපොරොත්තුව ඒ විදියටම සිද්ධ වෙන්න ඕනේ කියලා හිතන්න එපා. බලාපොරොත්තු තියාගන්න දැන් හැම කෙනෙකුගේම ආර්යයන් වහන්සේ නමක් වුණත් තව ටිකකින් කරන්න දෙයක් සැලසුම් කරන් ඉන්නවා. හෙටට කරන්න දෙයක් සැලසුම් කරන් ඉන්නවා. හෙට යන්න ගමනක්, තව සතියකින් යන ගමනක්, තව මාසකින් කරන වැඩක් එහෙම සැලසුම් කරන් ඉන්නවා. වෙනස මොකද්ද වෙන්නේ? ආනර බලාපොරොත්තු වෙච්ච දේ ඒ විදිහටම වෙන්න ඕනේ කියලා එකක් නෑ. ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. උනායි කියලා ප්‍රශ්නෙකුත් නෑ, නොඋනායි කියලා එකට කම්පා වෙන්නෙත් නෑ. අන්නේ ස්වභාවයට Tamanගේ මනස සකසා ගත යුතුයි. බලාපොරොත්තු වලට නොබැඳී වාසය කරන්න ඕන. එතකොට බලාපොරොත්තු ඉෂ්ටනොතින් එහෙමයි, ඉෂ්ට නොවුනොතින් කඩාකප්පල් නොවුනොතින් වැටුනොතින් ප්‍රශ්නෙකුත් නෑ. ඊතර කිසිම බලපෑමක් නෑ. මොකද
නොබැඳී හිටපු නිසා බැඳිච්ච නැති නිසා. අන්න නිසා කල්පනා කරන්න ඕනේ මේ කිසි දෙයක් අපේ නෙමෙයි මගේ නෙමෙයි අපි తాවකාලිකව මේ ජීවිතේට ඇවිල්ලා ඉන්නේ. අපේ කාලේ වුණාට පස්සේ අපිට අපි යා යුතුයි. ඒ නිසා මේ කිසිවකට නොබැඳී වාසය කරන්න ඕනේ කියන චේතනාව එහෙම හිතක් තුළ ඇති කර ගන්නට ඕන. හොඳයි මෙතෙක් වෙලා බොහොම දිනා බොහොම ශ්‍රාවදානීන්ම ධර්ම ශ්‍රවණය කරන්නට යෙදෙන මේ ශ්‍රවණය කළා වූ ධර්ම ශ්‍රවණ ආනිසංස බලයේ හේතු කොටගෙන සැමටම නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ දිගාසිරි සම්පත්තිය සැලසෙත්වා සුවසේම පාරමී ධම්මදුම් පමුණවාගෙන ප්‍රාර්ථනා කරන බෝධි ඥානයකින් නිවන් සුව අධිගත කර ගන්නටම ලැබෙත්වා කියලා අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා. හොඳයි පින්වතුනි දැන් අපිට ලැබිලා තිබෙන්නේ අපේ උදෑසනක කරන භාවනා වාරය සඳහා තමයි වෙලාව ඉඳලා තිබෙන්නේ. එනම් පින්වතුන්ලා හැම දිනම දැන් සූදානම් වෙන්න වෙන දවස්වල විදිහටම උදෑසන කාලේ භාවනා කර්මස්ථාන වෙලීම පිණිස අපි වෙනද විදිහට පූර්වකෘත්‍ය සිද්ධ කරනවා. ඉන් අනතුරුව පින්වතුන්ලාදී පූර්වකෘත්‍යයන් සත්‍යයනා කරන්න ඕන. ඉන් අනතුරුව ක්‍රමක්‍රමයෙන් භාවනාවට පිළිපන් වෙන්නට ඕන. ආනාපාන භාවනාව කරන මේ විදිහට ඊතුරු මෛත්‍රී බුදු ගුණ ආශුභ භාවනා විපස්සනා භාවනා සිදු කරන පින්වතුන්ලා ඒ ක්‍රමයට සිදු කරන්න. භාවනාව ගැන යම් කාරණාවක් ආගන්න තිබුණොත් අපි කර්ම සාකච්ඡා වෙලාවෙදි කතා කරමු. පෞද්ගලික භාවනා ගැන කතා කරන අවස්ථාව අපි අවස්වරේ සලසා දෙන්නවා. හොඳයි සියලු දෙනාම සාදුකාරයක් පවත්වන නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බුද්දස්ස අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදු වුණා වූ සියලු පමා වරදට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා. දෙවනුවද රත්නත්‍රයෙන්ම මට සමාව ලැබේවා. මාගේ ජීවිතය මේ මොහොතේ පටන් බුද්ධ රත්නයටද ධම්ම රත්නයටද මහා සංඝරුවනටද පූජා කරමි. පූජාම වේවා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මා විසින් සිදු කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ මාගේ දෙමාපියන්ටද මාගේ වැඩිහිටියන්ටද මාගේ ගුරුවරයින්ටද සියලු දෙවියන්ටද සියලු ඥාතීන්ටද අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. අනන්ත බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා සිදු කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ මමද අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු. ලෝතර ශාන්තිනායක ධර්මරාජ සම්බුදු පියාණන් වහන්සේ සතු
අනන්ත බුදු ගුණයන් සිහිපත් කරන්ට මේ විදිහට අපි කියමු එකටම. බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ බුදු ගුණ අනන්තයි 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 බුදු ගුණ අසස්සයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ